හරි. දරුවෝ එතකොට ප්‍රශ්නයක් මගෙන් YouTube එකේ ළමෙක් අහලා තිබ්බ මේ කැම්පස් පොත කවදා රිලීස් වෙයිද කියලා. එතකොට දරුවෝ දැනට තියෙන ආරංචි මාර්ගවල හැටියට බොහෝ විට කැම්පස් පොත අප්‍රේල් 20 වෙද්දි නිකුත් වෙනවා කියලා ආරංචි මාර්ග තියෙනවා. අප්‍රේල් 20 බොහෝ විට කැම්පස් පොත එළියට එයි. මොකද මේ පාර අනිවාර්යයෙන්ම ඒ කැම්පස් ගන්න වැඩ පිළිවෙල පොඩ්ඩක් කලින් කාර්යක්ෂමව වෙන පාටක් පේන්න තියෙනවා. හරි. එතකොට මේ විදිහට මම කරන්නේ 20 කැම්පස් පොත එයි දරුවෝ. එතකොට මතක තියාගන්න ඒ 20 කැම්පස් පොත ආපුවාම ගොඩක් දරුවෝ මට මැසේජස් දාලා තිනවා කමෙන්ට් දාලා තිනවා සර් අර මගේ අඩුවට මම අර කලින් වීඩියෝ සීරීස් එකකුත් කරාවකට සර් මගේ තියෙන රිසල්ට් එක S3ක් නිසා මට කැම්පස් දාන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා මම මොකද කරන්නේ කියලා දරුවෝ මතක තියාගන්න. ඔයා අනිවාර්යෙන්ම S3ක් තියෙනවා නම් ඔයා මේ අප්‍රේල් 20 වෙනිදා කැම්පස් පොත අනිවාර්යෙන්ම පිරවිය යුතුමයි. එතකොට මතක තියාගන්න ඒ එකක් සහ අනික මතක තියාගන්න දරුවෝ ඔයාගේ ඉසඩ් එක කීයක් වුණත් මතක තියාගන්න ඔයා කැම්පස් අහු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔයා ඒ අප්‍රේල් 20 කැම්පස් පොත පුරවනවද නැද්ද කියන එක මත සහ ඒ පුරවද්දී ඔයා ඇප්ලයි කරන කෝසස් මොනවද කියන එක මත. මොකද මගේ තියෙන අත්දැකීම් අනුව සහ ඊළඟට මම අපේ මොරටුව කැම්පස් එකේ මම දැකලා තියෙන දේවල් එක්ක සහ ඊළඟට මම අනිත් දරුවොත් එක්ක කතා කරලා ගත්ත අත්දැකීම් එක්ක කලින් අවුරුදු වල මම දැක්ක ලොකු අඩුපාඩුවක් තියෙනවා. ළමයි කැම්පස් පොත පුරවද්දී ළමයි මාරම වැරදි ගොඩක් කරනවා. ඒ කියන්නේ Tamanට කොච්චර අඩු ඉසඩ් එකක් තිබ්බත් Tamanට අර කැම්පස් එකක් අහු වෙන විදිහට කෝස් එකක් ඇප්ලයි කරන්න ළමයි දන්නේ නැහැ. අර කැම්පස් පොත පුරවන්නම් වාලේ ඔහේ කෝස් 10ක් 15ක් පුරවලා ඉවරලා ඇප්ලයි කරනවා නිකන් කැම්පස් පොත පිරෙව්වා කියලා කියන්නේ. දරුවෝ එහෙම නෙමෙයි මේක විධිමත් විදිහට පුරවන්න ඕගොල්ලන්ට පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ඉසඩ් එක සාමාන්‍යයෙන් කීයක තිබ්බත් ඔයාලට බොහෝ විට කැම්පස් එකක් ඇප්ලයි කරලා බෝට්ටු වලින් හරි ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. ඒතකොට ඒකෙදි පොඩ්ඩක් ඔයගොල්ලෝ පොත ආපුවාම අපි ආයෙ පාරක් වීඩියෝ එකක් කරමු. බොහෝ රිලීස් වෙයි ඉක්මනට. එතකොට ඒකෙත් දරුවෝ අනිවාර්යයෙන්ම අඩුවිස ඩිස්කෝ එකක් තියෙන කට්ටිය මං ගුවා මොරටුව ඊළඟට ඒකේ තියෙන ඩිසයිනින් පාඨමාලා ටික ඊළඟට ආකිටෙක්චර් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් වගේ පාඨමාලා ඊළඟට OLS මම පාඨමාලා සෙට් එකක් මගේ වීඩියෝ සෙට් එකේදී කරලා දෙනවා. ඒක අනිවාර්යෙන් බලන්න ගිහිල්ලා ඊළඟට බය ළමයිට මම වෙනම වීඩියෝ එකක් කරලා තිනවා. කලින් දවස් ටිකේ ඒක අනිවාර්යෙන් බලන්න. ඒකත් එක්ක කැම්පස් පොත ආපුවාම අපි හම්බෙමු. එතකොට ආයෙ පාරක් වීඩියෝ එකකින් මේ වීඩියෝ එක කරේ ළමයි අහලා තිනවා කවද්ද දෙන්නේ කියලා. අනිවාර්යෙන්ම අප්‍රේල් 20 වගේ වෙද්දි කැම්පස් පොත බොහෝ විට නිකුත් වෙයි. අනිවාර්යෙන් පුරවන්න. නොපුරවා ඉන්න එපා. S3ක් තියෙන සෑම ළමෙක්ම කැම්පස් පොත අනිවාර්යෙන් පිරවිය යුතුමයි. හරිද දරුවෝ? හරි එහෙනම් ඔකටම ජය වේවා. පොත ආපුවාම අපි හම්බෙමු. අලුත් අප්ඩේට් එකකින් අනිවාර්යෙන් වීඩියෝ එකක් කරනවා. කැම්පස් පොත පුරවන විදිහ ගැන විශේෂයෙන්ම අඩු ස්කෝර් එකක් තියෙන ළමයි කොහොමද තමන්ගේ ලිස්ට් එක හදාගන්නේ? සහ ඒවා සියල්ලට මම උත්තර දෙනවා කැම්පස් පොත ආවයින් පස්සේ. හරි.